හැමෝටම සුබ දවසක් වේවා. ලාපු සා ගෙම්බ වගේ සත්තු නම් හදන්න ලේසි. ඕක දිහා බලාගෙන හදන්න පුළුවන්. නමුත් සමහර අයට හිතේ කාක්කා හදන්න ටිකක් අමාරුයි කියලා. ඒ හින්දා මම කාක්කා හදන විදිය චුට්ටක් කියලා දෙන්නම්. ඉස්සරෝම මේ වගේ රවුමක් කපා ගන්න බබාගේ මූණු ප්‍රමාණයට විතර රවුමක් කපා ගන්න. ගොඩාක් ලොකුවට ඕනේ නැහැ. ඊට පස්සේ මේ රවුම කපාගෙන මේ වගේ කළු ඩ්‍රෝවින් එකක් ගන්න. අරගෙන අපි මේකේ ගම් ගානවා. මේකේ ගම් දාලා මේ කළු ඩ්‍රෝවින් කොලේ උඩින් මේක අලව ගන්න. අලවලා මේ විදිහට අලවගෙන ඊට පස්සේ මේකේ මේ වට කපා ගන්නවා. මේ විදිහට වට කපා ගන්නවා. වට කපාගෙන දැන් අපිට මේකට හොටක් ඕන. නේද? එයාට හොටක් ඕන හින්දා අපි ඒ වගේම කළු ඩ්‍රෝවින් කොළ භාගයක් විතර අරගෙන මේක අර කජු ගොට්ට ගහනවා වගේ ගොට්ටක් ගන්නවා. කජු ගොට්ටයක් වගේ ගොට්ටක් ගහලා මේ අපි දැන් හොට හදා ගන්නවා. හදන්නේ කාක්කගේ මේ විදිහට ගොට්ටක් ගහලා අපි මෙතනින් අලව ගන්නවා. ඊට පස්සේ අපි මේක ගානට එන්න මෙතන කපා ගන්න. එහෙනම් ගානට එන්න මේ වගේ ගොට්ට හදලා කපාගෙන දැන් අපිට මේක මෙහෙම අලවන්න බෑනේ. මෙහෙම අලවන්න බෑ. ඒ හින්දා අපි මේක වට කපනවා. කපා ගන්නවා. කපාගෙන මේක මෙහාට දිගාරිනවා. මේ විදිහට දිගාරලා මේක ගන්නවා. තියලා ඊට පස්සේ මෙයාගේ හොට එන්න ඕනි පහලින් වගේනේ. ඒ හින්දා මේ මැදින් වගේ මෙයාගේ හොට ඔය විදිහට අලව ගන්න. දැන් ඔන්න කාක්කගේ හොට. ඊට පස්සේ මෙයාට අපි මේ S2 හදනවා. මෙයාගේ S2 ටිකක් මෙහෙම තිබ්බහම S2 උඩින් දාන්න. බබාගේ ප්‍රමාණයට බබාට පේන ගානට යාගේ මෙහෙම මූණ තියන්න. තියලා බලන්න යාගේ S කොයි හරියෙන් දෙන්නේ කියලා. ඊට පස්සේ මේ හොටට උඩින් යාගේ S2 කපන්න. ඔය විදිහට. හරි. දැන් ඔන්න S2 එකත් එයාගේ පැටවුවානේ. ඔන්න. දැන් මෙහෙම තියෙනවා. ඊට පස්සේ දැන් මේ S2 ගෙන් යාට හොඳට පේනවා යාගේ ගානට බබාගේ S මට්ටමේ ගානට මේ ඒක කපා ගන්න. කපාගෙන දැන් අපිට මේක
වෙස් මූණක් මේක අපිට රඳවන්න ඕනේ. ඒ රඳවන්න මෙතෙන්ට පටි දාලා එහෙම කරන්න එපා. එහෙම පටි දාපුවාම අපි අදිනකොට බබාට එයාට හරි හදිස්සි මේක දාගන්නකල් එතකොට එයා මේක ඉක්මනට ටීචර් දදා ඉන්න කල් නෑ ඉක්මනට එයා මේක දාන්න උත්සාහ කරනවා. එතකොට මෙතන හිලි කරලා මෙතන පටි ගැට ගහලා තිබ්බොත් මේක ටක් ගාලා කැඩෙනවා. ඒ හින්දා ඔයාලා මොකද කරන්නේ මේක මෙතනින් අපි මේ විදිහට ගමු. ආයෙත් අර වගේ කොළ භාගයක් විතර ගන්න අරගෙන මේක මෙහෙම නමන්න. නමලා මේ ප්‍රමාණයට වගේ නමන්න. නමල දෙකට මැදින් නමන්න. ඊට පස්සේ තවත් ඒ වගේම තවත් එකක් ගන්න. ඒකත් කොහොම නමන්න. දැන් අපි මොකද කරන්නේ මේකේ මැදට මෙන්න මේ වගේ ගාඩස් එකක් මෙහෙම දානවා. මෙන්න ගාඩස් එකක් දාන්න. මේ කොලෙත් මෙතනින් දාන්න. අපි ළමාගත්ත ඒ කොලෙත් මෙතනින් දාන්න. දැන් ඔන්න මේ විදිහට තමයි එතකොට ගාඩස් එක දාපුවාම එන්නේ. දැන් අපි මොකද කරන්නේ? එහෙම අල්ලලා මෙයාගේ මූණට මෙහෙම තියලා ස්ටේපල් කරන්න. ඔන්න ඊට පස්සේ අපි මෙන්න මෙතන මෙහෙම තියලා මේක ස්ටේපල් එකක් ගන්න. එතන මේ පැත්තෙන් තිබ්බත් පැටලෙන්නේ ලස්සනට පේනවා. එහෙම ගහුවා. ඊට පස්සේ මේ පැත්තට ස්ටේපල් කරන්න. දැන් අපිට මෙයා දැන් දානකොට බබාලට කියන්න පුළුවන් මෙන්න මෙතනින් ඇදලා දාන්න කියලා. ටිකක් බබාගේ ප්‍රමාණයට ස්ටෙපර් එකක් දාන්න. එතකොට මෙන්න මෙහෙම මෙතනින් ඇදලා දාන්න පුළුවන්. එතනින් ඇදලා දානකොට මෙතන ලොකු තදවීමක් වෙන්නේ. එතකොට මේක දාන්න පහසුයි. ඔහොම මෙතනින් ඇදලා ඔහොම දාන්න. මගේ උඩට දාන්න මේක තව පොළේ දිගට ගන්න ඕනේ. බබාගේ ප්‍රමාණයට මේ පොළේ කොළ භාගයක් කිව්වට මේ පත්තර කොළයක් වුණත් කමන්නේ මේ මොන්නේ පත්තර කොළයක් හරි කමන්නේ මෙතෙන් නමලා ගන්න. නමලා ගත්තාම මෙන්න මෙතනින් තමයි ඇදලා ඔලුවට දාන්නේ. එතකොට මේක කැඩෙන්නේ නැත්නම් මෙතන ඉඳලා ගහලා පටි ගැට ගහලා ඒවා කරන්නේ මේක ඉක්මනින් කැඩිලා යනවා. එතකොට මේ විදිහට තමයි මේ විදිහට කාක හැදුවේ ප්‍රමාණයක් කරන්න ඔය විදිහට හදන්න මම මෙතන හැමෝටම හදන්න පුළුවන් වෙයි කියලා. බොහොමත්ම ස්තුතියි හැමෝටම හදන්න.